ආයුබෝවන් නීරෝගී පවුල් ජීවිතයකට මඟ පෙන්වන මාලිමාව වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න යුවලක් මුලින්ම වෛද්‍යවරයෙකු හමු වුණාම බොහෝ වෙලාවට යෝජනා කරන පළමු ප්‍රතිකාර ක්‍රමය තමයි IUI කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉන්ට්‍රාටෙරියන් ඉන්සෙමිනේෂන් කියන ක්‍රමය. හැබැයි මේ නම ඇහුණු සැනින් ගොඩක් දෙනෙක් බය වෙනවා. මේක ලොකු ඔපරේෂන් එකක්ද? මේකෙන් දරුවට හානියක් වෙයිද? මේකට ලොකු මුදලක් වැය වෙයිද කියන ප්‍රශ්න 1000ක් මේගොල්ලන්ගේ හිතට එනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ IUI ප්‍රතිකාරය කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක සිද්ධ වෙන්නේ කොහොමද? සහ ඔබ ඒ ගැන බය විය යුතුද කියන කාරණාව ගැනයි. ඔබත් දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ අවසානයේ දක්වා නැරඹීම ඉතාම වැදගත්. අපි මුලින්ම බලමු IUI කියලා කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් මෙය ස්වභාවික ගැප් ගැනීමකට වෛද්‍ය විද්‍යාත්මකව පොඩි තල්ලුවක් දීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙහිදී සිද්ධ වෙන්නේ පිරිමි සහකරුගේ ශුක්‍රාණු සාම්පලයක් ලබාගෙන එය විද්‍යාගාරයක් තුල පිරිසිදු කරලා එහෙම නැත්නම් අපි කියනවා ස්පර්ම් වොෂින් කියලා ඒ අතරින් තියෙන වඩාත්ම නිරෝගී සහ ක්‍රියාශීලී ශුක්‍රාණු ටික පමණක් වෙන් කරගෙන විශේෂිත උපකරණයක් මගින් කෙලින්ම කාන්තාවගේ ගර්භාෂය තුළට තැන්පත් කිරීමයි. ඇයි අපි මේක කරන්නේ? සාමාන්‍ය එක්වීමකදී ශුක්‍රාණු වලට ගර්භාෂය දක්වා යන ලොකු ගමනක් යන්න සිද්ධ වෙනවා. ඒ ගමනේදී ගොඩාක් ශුක්‍රාණු විනාශ වෙලා යනවා. නමුත් IUI ක්‍රමයේදී අපි ඒ දුර අඩු කරනවා. ඒ වගේම හොඳම ශුක්‍රාණු ටික විතරක් තෝරා ගන්න නිසා ගැප් ගැනීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. අපි බලමු මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා පියවරෙන් පියවර. මේක ප්‍රධාන පියවර 3කින් සිද්ධ වෙනවා. පළමු පියවර ඩිම්බ වර්ධනය කිරීම. මෙහිදී වෛද්‍යවරයා විසින් කාන්තාවට ඩිම්බ වර්ධනය වීම සඳහා ඖෂධ හෝ එන්නත් ලබා දෙනවා. ඉන්පසු ස්කෑන් පරීක්ෂණයක් මගින් ඩිම්බ නියමිත ප්‍රමාණයට වර්ධනය වී ඇද්දයි පරීක්ෂා කරනවා. දෙවැනි පියවර ඩිම්බ පිටවීම පාලනය කිරීම. ඩිම්බ හොඳින් මේරූ පසු ඒවා නිවැරදි වේලාවට පිටවීමට ට්‍රිගර් ෂොට් නමින් හඳුන්වන විශේෂ එන්නතක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් මෙය එන්නත ලබා දී පැය 24ත් 37ත් අතර කාලයකදී තමයි IUI එක සිද්ධ කරන්නේ. දෙවන පියවර ප්‍රතිකාරය සිදු කිරීම. නියමිත දිනේදී පිරිමි සහකරු ශුක්‍රාණු සාම්පලයක් ලබා දිය යුතුයි. විද්‍යාගාරය තුළ එය පිරිසිදු කිරීමට පැය 1ක් හෝ 2ක් ගත වෙනවා. ඉන්පසු ඉතා සිහින් කැතීටරයක් ආධාරයෙන් ඉතාම සරලව ගර්භාෂය තුළට ශුක්‍රාණු ඇතුල් කරනවා. මේ සඳහා ගත වෙන්නේ විනාඩි 5ක් හෝ 10ක් වැනි කෙටි කාලයක් පමණයි. වේදනාව සහ සාර්ථකත්වය. ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේක වේදනාකාරීද කියන එක. ඇත්තරම නැහැ. මේ සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් හෝ ස්කෑන් පරීක්ෂණයක් වැනි සරල දෙයක්. නිර්වින්දනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රතිකාරයෙන් පස්සේ විනාඩි 20ක් පමණ වැතිරී සිටීම ප්‍රමාණවත්. ඉන්පසු ඔබට එදිනම සාමාන්‍ය වැඩ කටයුතු වල නිරත වෙන්න පුළුවන්. මේ සාර්ථකත්වය ගැන කතා කළොත් සාමාන්‍යයෙන් එක් වටයකදී ගැප් ගැනීමේ සම්භාවිතාවය 115ත් 20ත් අතර පවතිනවා. මේ යුවලගේ වයස සහ නිකුත් සෞඛ්‍ය තත්ත්වයන් මත වෙනස් වෙන්න පුළුවන්. සමහර විට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න IUI වට 3ක් හෝ 6ක් වැනි ප්‍රමාණයක් කිරීමට වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙන්න පුළුවන්. අපි මේ ගැන වියදම කතා කරොත් රෝහලෙන් රෝහලට IUI ගාස්තු වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් එක IUI එකකට රුපියල් 20000ත් 30000ත් අතර මුදලක් වැය වෙනවා. මීට අමතරව ප්‍රොජෙස්ටරෝන් පෙති, IUI කරන්න කලින් ඩිම්බ මෝරන බෙහෙත් සඳහා වෛද්‍යවරයා නියම කරන බෙහෙත් මත සහ වෛද්‍ය ගාස්තු මත ඊට අමතරව ස්කෑන් පරීක්ෂණ මත අමතර මුදල් වැය වෙන්න පුළුවන්. ඉතින් ඔබ දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් IUI ගැන අනියත බියක් ඇති කරගන්න එපා. මේ වෛද්‍ය විද්‍යාවේ තියෙන ඉතාමත් සාර්ථක සහ ආරක්ෂිත ක්‍රමයක්. ඔබේ වෛද්‍යවරයා සමග විවෘතව කතා කරලා ඔබට තියෙන ගැටලු නිරාකරණය කරගන්න. මෙම වීඩියෝ අධ්‍යාපනික අරමුණක් සඳහා පමණක් වන අතර ඕනෑම වෛද්‍ය ප්‍රතිකාරයක් ආරම්භ කිරීමට පෙර සුදුසුකම්ලත් ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. සෞඛ්‍ය ගැටලු ගැන නිවැරදි තොරතුරු දැනගන්න මාලිමාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට නිරෝගී දවසක්.